හෙලෝ guys, ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ලයන් රයිස් එකේ ඉතින් ගෙනන තවත් අලුත් අන්බොක්සින් වීඩියෝ එකකට. ඉතින් අද ෆෝන් හෝඩ එකක් තමයි හෙල්මට් හෝඩ එකක් මම ඕඩර් කරන්න ආසේ. ඒකේ බොක්ස් එක නම් පොඩ්ඩක් තැටිලා එල්ල තියෙන බොක්ස් එක ඕපන් වෙලත් එක්ක තියෙන්නේ. සීල් බොක්ස් එකක් නෙමෙයි. ඊළා තියෙනවා ගොඩක් ඩැමේජ් කියලා බොක්ස් එකට නම් මට පෙන්නේ කලින් ටොප්ගේ සෙල හරි කවුරරි ඕපන් කරලා තියෙන බොක්ස් එක. ඒක නිසා තමයි බොක්ස් එක ඉරිලා තියෙන්නේ. නැත්නම් ඉරිලා දෙන්න විදියක් නැහැ. කියන්නේ තැරිලා පොඩි වෙලා තිබ්බත් ඉරිලා දෙන්න විදියක් නැහැ ඕපන් කරලා තියෙන්නේ. හදිස්සියට වගේ තමයි පැක් කරලා තියෙන්නේ. මේක ඩීටේල්ස් නම් ලොකුට නැහැ. මේ පැත්තේ හෙල්මට් එකට ෆික්ස් කරගන්න විදිය ගහලා තියෙනවා. එහා පැත්තේ නිකන් පොඩි කොතම මේක මට පොඩ එක ටෝටල් එකුණේ 1400 ගාන. ඔව් ඒක නම් වගේ තමයි මට මතක. මම හරියටම දාන්නම් මේ ගොඩ කරගන්න විදිහත් මම දාන්න මම දරාසෙන් ගොඩ කරගත්තේ. දරස් එකේ මේ අයිටම් එක එක ප්‍රයිසස් වලට තියෙන මම දන්නේ නැහැ මේකේ ක්වොලිටි වෙනස් වෙනවද කියලා. මේ වගේ පොඩි කැඩි බෑටි ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්න. පොඩි අර ක්ලිප් එකක් තියෙනවා මේක මේ රදවල තියාගන්න. මේ අයිටම් මේ එකම අයිටම් එක ගයිස් එක ගණන් වලට තියෙනවා. මං හිතන්නේ මේක හෙල්මට් එකට ඇතුළට ෆික්ස් වෙන කෑල්ල. මේ රබර් එකක් වගේ තියෙන පොඩ්ඩක් මේව කරගන්න. මේක මං හිතන්නේ ෆෝන් එකේ අර ආරක්ෂාවට වගේ නිකන් මේ දාන එක. මං කීටේකයිස මේක එක ගණන් වලට තියෙන දරස් එකේ මං ගොඩක් බැලුවා. මේ එනට හැම සේම් ප්‍රයිස් මේ සේම් අයිටම් එක තියෙන්නේ 2000ට තියෙනවා 3000ට තියෙනවා 1800ට තියෙන. ඉතින් අඩුවට මට හම්බුනේ 1400ට වඩා අඩුවට ඇති. මම ඉතින් ඕඩර් කරා. මම හිතුවේ විදිහට මෝඩ එකක් හම්බුණා. අර එකම අවුල තමයි මේ බොක්ස් එක ඩැමේජ් වෙලා තියෙනවා. කලින් සමහරට ෂොප් එකේ ඕන මේක මේ බඩු ටික තියනවාද හරියටම තියනවාද කියලා බලන්න ඕපන් කරත් දන්නේ නැහැ. ඉතින් අපිට ඊළඟට හම්බෙලා තියෙනවා මේකේ ෆෝන් හෝල්ඩ් එක කියන්නේ ෆෝන් එක රබ වෙන කෑල්ල. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙහෙම. ලොකු ක්වොලිටි එකක් නැහැ. නමුත් මම ගෙව්ව ගානත් එක්ක මට නම් සැටිස්ෆයි. හරි අයිටම් එකක් දෙන්න තියලා අපි මේකේ එන උරිච්චි ටිකක් තියෙනවා අපි බලමු. කෑලි ටික අපිට ෆික්ස් කරගන්න තියෙන්නේ. මුලින්ම අර රබර් එකක් වගේ හම්බෙලා තියෙනවා. මේ මම හිතන්නේ මේකට සෙට් කරගන්න ටික අපි අන්තිමටම දාගමු. ඊට පස්සේ ඒකත් පැත්තකින් තියමු. එන දෙකුත් තියෙනවා. මම අයිඩියා ගන්නෑ. පොඩි සරල සිද්ධියක් තියෙන්න ඕන මෙතන. ලොකු දේවල් නෑ. මේක ඇතුළේ නට් එකක් දාන්න තියෙනවා මම හිතන්නේ. අපි දාලා බලමු. ඔව් ඒක නම් සෙට් වුණා ගානට. අර මොකද ෆයිනල් ලුක් එක. අනිකත් ඒ වගේම තමයි අපි බලමු මේකට පොඩි නට් එකක් තියෙන්නේ. මම හිතන්නේ මේකේ පෙනුම හැටියට මම හිතන්නේ මේක තමයි ෆෝන් හෝල්ඩ් එකට එන කෑල්ල. මොකද චූටිනේ DC හසුරවන්න. මම හිතන්නේ මේක තමයි සෙට් වෙන්නේ. ඒකේ පොඩ්ඩක් ට්‍රේඩ් වගේක් තියෙනවා. ඒකට ගාන ෆික්ස් වෙනවා ඒක. මම පෙන්නන්නම් ඔයාලට මේ තියෙන්නේ. ඒ දෙක ගාන එකට ෆික්ස් වෙනවා. මේකට වෙන්න ඕන මේ අර චූටි රවුම එන්න ඕන. ඒක හරියටම සෙට් වුණා ගයිස්. ආයෙ හෙල්ලෙන්නේ නැහැ. මාර විදියට ෆිට වුණා ඒක. මේ ප්ලාස්ටික් වල තියෙන ගයිස් එනකොට මේක වර්ත් මේක දුන්න ප්‍රයිස් එකට මේ අයිටම් එකම තමයි මේ 2000 3000ක් තිබ්බ. මං හිතන්නේ ඒකේ සමහරට එන ක්වොලිටි එක මීට වඩා හොඳ ඇති. මේ අයිටම් එකෙන් තමයි ෆෝන් හෝල්ඩ් එකයි හෙල්මට් එකට මේ ෆික්ස් කරන අයිටම් එකයි දෙකම එකට අර සෙට් කරන්න.
මංගයිස් වීඩියගේ සමාර තැන් මේ ස්පීඩ්ඩෙන් දාන්න නැත්ත ඔගලට පිඩිය බෝරිගෙන හින්ද ගයිස් මන් දැන් දැක්ක මේ අයිටම ගැලවිලා මේක ඒක මේ ගලූගන් පාරක්කත් දාලා අලව ගන්න වෙයි ඒක ෆික්සෙන් හැ මේ ඒ අපට ලොකුට මේ අවශ්‍ය නැහැ මේ හෙල්මට් එකට ඒක නිකන් අර ඔප්ෂනල් මේ අයිටම්යක්ගේ පීචස්යක්ගේ මොකද මේ හෙල්මට් එහෙම යනවට රදුවන් රබයගෙන නමුත් ඒ අනිවාරෙන් තියෙන් ඕන ඒකින්ද ගොඩක්තුරට මං ඒකට සුපර්ගූ හරි මොනහරි කම් වගේ අදාලා ගලවගන්නවා පුළුගන්නේ හරිතිකයි සපියකත් ෆික්ස් කරගත්තා ඒක ගොඩක් පටිනාගයිස් මේ ජෙස් කරගන්න ඕන තරම් තැන් තියෙනගනින්ද මේ අපට අවශ්‍ය හැම හෙල්මට්ටකම්ම එක වගේ නැති නිසාත් මේ ගැනපට අවශ්‍යවශ විදිර මේක මේ ජෙස් කරගත්ත හැකි ගැන එක රෝල්ලක තරන්න මේ ජෙස් කරන්න දින තැන් දෙකක්ම තියෙන හිද දිග වැඩි කරගන්න දි ගඩු කරගන්නට ඒ වැඩටි කරගත්ත ඒක ඒක හොඳ ඇත්තර මේ ගොඩ කරගන්න විදිිය ගැනත් මං විඩිය දාන්න මේ අයිටම ගෙලෙන් එකත් මේ මං ඩිස්ක්‍රපෂන් එක දාලා තියන්න ස්කමෙන්ට් එකෙත් දාලා තියන්න හරි අපිට රස් විල්ලා මන්දරසට්ගේ ටිගෙත් දාලා තියන්න මෙතිනින් වෞච්චර් සැන්ට එකට ඇවිල්ලා පදන තින වෞච්ච සොක්කම කරෙත් කරත් කමන්න අපට ගොඩම්ම ඕනම ෆ්‍රීශිපින් වෞච්චස් කියෙනවා තියෙන ඔක්කොමටි ඔකොල්ල කලෙක්් කරගන්න මේ වරකට පෙන 370ට තියෙන 999 උඩ ෝඩස් ඒකතම පට ගොඩ මොන වෙන්නේ කමන්න ඔකොල මෙතන තිය ඔක්කොම මේ වාචස්ටික කරට් කරගන්න මේ කොකටත් හොඳයි හරි ඊට පස්සේ අපි ෙල්මට ෆෝන් හෝඩ ඒ ගයිස් ඔගලන පෙනද මේ 500 ගණන්වලටම දාලා තියෙන ඔගොල් මේවට ගිහින් බලන්න යන මේ 500ට දාලා දෙන්නේ ඒකට පොඩි මේ අර චූටි කෑල්ල විතරයි එතකොට මේකේ අනිත් අයිටම් ටිකට වෙන වෙන ගණන් තියෙන්නේ ඕගොල්ලෝ රැවටිලා ඕඩර් කරන්න බෑ හැමෝත් ඔයගලන් දෙන්නේ අර මේ එක පොඩි අයිටම් එකක් විතරයි දැන් මේ කෑල්ල විතරක් 1200 ගණන් ඒ කොටසට එක ගණන් තියෙන්නේ මිටස දැන් ආය මං වාටදා වෙන්නන්න මේ බාන්ඩු 1160ට කියලදා දන්න නමුත් ඔගොල්ල හෙමෝඩ කර තමිනට මේ අයිටම විතරයි තොරමල් හොතර බලලා සිලෙට් කරල තම ෝඩ කරන්න මේ පුල් අයිටම එකම 1900ක් වෙනවා ගොඩක් ඒව විදිර තමති නොකුල්ලෝ රැවටිලා හෙම ඕඩ කරගන්න හරි ඒ වැඩන්න අපිදං මංවල ඩිංක දාර දෙන්න වාල ඩිංකෙන් ආට පස්සේ මං ඕඩ කරගත්ත සේලගේ අයිටම කර ගොල්ලො යයි ඉතින් ගයිස් මේක තම මං ඕඩ කරතු අයිටම් මේක 1307යි කියතම ශිපින් කොස්ට ගනතුව පෙන්වන්න ගාන එතකොට මේක පොඩි වීඩිය ලික් තියෙන එකින් පොඩ්ඩක් අපට හිතාගන්න පුළුවන් මෙයා ෂොප් එකක ඉන්න සෙලගෙනෙක් කියලා එතකොට මේක අපිට කලර්ස් තුනක්ම තියෙනවා නමුත් මම ඕඩර් කරන වෙලාවෙදිත් මිත් කලර්ස් දෙක නම් සෝල්ඩ් අවුට් විදිහට තමයි තිබ්බේ බ්ලැක් එක විතරයි තිබ්බේ එතකොට මේකේ ෆුල් සෙට් එකම හම්බ වෙනවා ඔගලන් බයිවෙන් දැන්න මොකද මේ මටත් අයිටම් එක මට දින එක ප්‍රශ්නම මේ බොක්ස එක ඕපනලා තිබ්බගෙන්නේ ඒකෙන් විශවාස කරන්න අමාරුයි මේ මෙතරත් මේ වෞචස්ටික් තින මේටිකත් අනිවාරෙන් කලෙට් කරගන්න කොල්ල මෙතන නොක්කම වෞචස්ටික් කලෙට් කරන්න අනිවරෙන් අර කලින් වන්නතත් මෙතන තියන්ටි අනිවාරෙන් කලෙට් කරගන්න මොකද මේ වෞචයකෙන් තමයි අපට මේක මේ 300 කාරණව ගන්න පුළුවන් 1300 කාරණව ගන්න පුළුවන් නැත්නම් අපේ ෂිපින් කොස්ට් එක වෙනම ඇඩ් වෙනවා එතන රේටිං වියස් එකක් තමයි තියෙන්නේ ගත්ත කට්ටිය එයා මෙතන කියලා තියන්නේ මේක අර ප්ලාස්ටික් මේ මොබයිල් ඩිවයිස් එක ඒ නිසා මේ ලොකු වටිනාකමින් යුක්ත මේ ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා දෙන්නේ. එයා නම් GoPro එක මේ GoPro කැමරා එක ෆික්ස් කරනවා කියලා තියෙන්නේ වරින් අඩු නිසා. ඔය විදිහට තමයි. ඉතින් ඔයගොල්ලන්ට මම බයි කරලා පෙන්නන්නම් මේක. හරි guys ඉතින් ඔන්න වවුචර්ස් ටික ඇඩ් වෙලා shipping cost එක අයින් වෙලා අපිට 1300 ගණන් තමයි අද වෙද්දි අද දවස වෙද්දි
ඔගොල් මේ විඩියෝ පරක් කියලා බලන්න සමට මේක වෙනස්සල දෙන්න පුළුවන් ඉතින් ගයිස් ඕක තමයි ඉතින් අද වීඩියෝ එක කොහොමද ඉතින් වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න තවත් ඔයාලට අවශ්‍ය අන්බොක්සින් වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි එන තවත් දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ගයිස් ගුඩ් බයි